ඉතින් ඔන්න ළමයි වීඩියෝ එකක් දානවා කිව්වට හරියට වෙලාවට දාගන්න බැරි වුණා. මේ අයහපත් කාලගුණෙත් එක්ක ඉතින් ඔයාලා දන්නවනේ වැස්සත් එක්ක පොඩ්ඩක් කනෙක්ෂන් තත්ත්වෙත් පොඩ්ඩක් අවුල්, ඉන්ටර්නෙට් පොඩ්ඩක් ඉතින් වැඩ කරන්නේ නැහැ නේ අපේ ලංකාවේ නේද? වැස්ස වහිනකොට ඉතින් සමහර ප්‍රදේශවල නම් වැඩ කරනවා, සමහර ප්‍රදේශ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔන්න අද මම මගේ යාළුවන්ට මේ IQ පේපර් එකක් ගෙනාවා ළමයි. ඉතින් මොකද ගණන් හදන තරමටනේ ළමයි අඩුම කාලයක් තියෙන්නේ ගණන් පේපර්නේ පැයයි. ඉතින් පැයක් ඇතුළත අපිට මේ ගණන් 50ක් හදා ගන්න තියෙන හින්දා මම ඉතින් ඔන්න අද IQ පේපර් එකක් ගෙනාවා. ඉතින් ළමයි ඔන්න IQ පේපර් එක දැන් දාලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ ප්‍රශ්න අංක 1 ඉඳලා 10 වෙනකන් එකම රටාවක් ඉතින් මගේ පේපර්ස් වල යනවා කියලා ඔයගොල්ලෝ එහෙම හිතන්න එපා. ඔන්න ඉතින් සංඛ්‍යා රටා ටිකක් තියෙනවා. හරිද? සංඛ්‍යා රටා එක පොඩි අක්ෂර රටාවකුත් දාලා තියෙනවා. ඉතින් ඔන්න එතන 1 ඉඳලා ගණන් 10ක් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ මේ එක් පේලියේ ඊළඟට එන්න ඕන පදය තමයි ඔයාලට තෝරන්න තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා ළමයි 11 ඉඳලා 20 වෙනකන් තියෙනවා අකුරු තුනේ මෙතන තියෙනවා ළමයි වාක්‍ය තුනක්. හරිද? මේ වාක්‍ය තුන අකුරු තුනේ වදනක් විදිහට ගලපලා මේ හිස්තැනේ ලියන්න තමයි තියෙන්නේ. මම ඔයාලට එතන ප්‍රශ්න 10ක්ම ගෙනාවා ළමයි. බලන්නකෝ 11 ඉඳලා 12 13 14 15 16 17 18 19 ඒවා දෙකක් ළමයි වැරදිලා තියෙනවා. ගණන් ගන්න එපා. ඉතින් පොඩි ටයිපින් මිස්ටේක් නේ. අන්න 19 ඒවා දෙකක් නෙමෙයි. ඒ අවසාන එක 20 වෙන්න ඕනේ. හරිද? ඊළඟට ළමයි තියෙනවා 21 ඉඳන් 30 වෙනකන් ආයේ ප්‍රශ්න 10ක් දාලා තියෙනවා ළමයි. මේකේ තියෙන්නේ එකේ ප්‍රශ්නේ ප්‍රශ්නාර්ථය ඇති ස්ථානයේට සුදුසු සංඛ්‍යාව තිත්තිරි මත ලියන්න. ඔන්න රටාවක් තියෙන්නේ ළමයි, රටා ටිකක්. ඉතින් ඔයාලා මේ ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන තැනට එන්න ඕන. නිවැරදි පිළිතුර ගලපලා ලියන්න තමයි තියෙන්නේ. ඔන්න එතන ළමයි 24 25 26 27 28 29 ඔන්න එතන ප්‍රශ්න 10ක් තියෙනවා. මේ ප්‍රශ්න 10ත් ඔයාලා ලේසි කරන්න. ඊළඟට තියෙනවා අංක 31 ඉඳලා 40 එක් ප්‍රශ්නයේ වචන පහෙන් සමාන වචන දෙකක් හා එකිනෙකට විරුද්ධ වචන දෙකක් තියෙනවා. ඉතිරි වචනය තෝරලා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. කියන්නේ සමාන වචන දෙකක් සහ එකිනෙකට විරුද්ධ වචන දෙකක් තියෙනවා. එතකොට ඒ යුගල දෙක ඇරුණාම මේකේ ගැලපෙන්නේ නැති එකක් තියෙනවානේ. අන්න ඒක තමයි අපි මෙතනින් තෝරන්න ඕනේ. ඉතින් ඒකත් ඕගොල්ලෝ බලලා හොඳට හරියට කරන්න. එතනත් මම ප්‍රශ්න 10ක්ම ගෙනත් දාලා තියෙනවා ළමයි. ඔන්න 35 36 38 39 ආයෙත් 36 කියලා වැදිලා තියෙනවා ළමයි. මේකේ මේ පේපර් එකේ නම් ගොඩක් printing typing mistake ගොඩක්ම වෙලා තියෙනවා. ඉතින් මේ 36 නෙමෙයි අවසානට එන්න ඕන 40 කියන එක තමයි එන්න ඕනේ. ඊළඟට තියෙනවා ළමයි 41 තියෙනවා පහත ප්‍රශ්නාර්ථ ලකුණ සඳහා සුදුසු රූපය දී ඇති රූප 4 යටින් තෝරලා ඉරක් ගන්න. ඒ කියන්නේ මේ යට දීලා තියෙනවා අපිට තෝරන්න. එතනින් තෝරලා හරි උත්තරේ මොකක්ද කියන එක තෝරන්න කියලා තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නාර්ථයට ගාවට එන්න ඕන. අරකේ 42 තියෙන්නේ තේත් තියෙන්නේ යම් කිසි ආකාරයක රූප රටාවක්. ඊළඟට එන්න ඕන රූපයේ රටාව මොකක්ද කියන එක ඕගොල්ලෝ තෝරලා නෑ 42 තියෙන ළමයි සමා වෙන්න ඕනේ. 42 තියෙන රූප පහක් දීලා තියෙනවා. මේ රූප පහ පොඩි සමානාර්ථයක් තියෙනවා. ඉතිරි රූපය තෝරලා යටින්. ඒ කියන්නේ මෙතෙන්ට ගැලපෙන්නේ නැති රූපය තෝරන්න කියලා තමයි ළමයි තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා 43 තියෙනවා ප්‍රශ්නාර්ථ ලකුණ සඳහා සුදුසු රූපය දී ඇති රූප අතරින් තෝරා යටින් ඉරක් අඳින්න කියලා. ඊට පස්සේ ඔන්න 43 තියෙනවා. ඊළඟට 44 තියෙනවා. ඊළඟට සුදුසු රූපය දී ඇති රූප අතරින් තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. 45 තියෙනවා ළමයි දී ඇති රූප අතරින් නොගැලපෙන
රූපය තෝරා යටින් ඉරක් අඳින්න කියලා. ඔන්න තියෙනවා ප්‍රශ්න ටික. ඊළඟට තියෙනවා ළමයි 40. ඊළඟට තියෙනවා ළමයි 46 ඉඳලා ප්‍රශ්න 5ක් වාක්‍ය ප්‍රශ්න. ඉතින් ඔයාලා මේ ටික කියවලා බලලා මේ ටික හරියට ලියන්නකෝ. ප්‍රශ්න 50ක් තියෙනවා ළමයි ඔන්න. ඉතින් ප්‍රශ්න 50ට ඔයාලා ඉක්මනට උත්තර ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බලමු ඉතින් පුළුවන් තරම් ප්‍රශ්න කරන තරමට ගැටලු කරන තරමට තමයි ළමයි අපිට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් අද මේ පේපර් එක කරන්න ඕගොල්ලෝ. හරි thank you ඔයාලට.